පේනවා දිව්වට. Hi guys, අපි ආවා වත්තේගම. දැන් අපි යන්නේ. Hi කොහමද හැමෝම පරිස්සමට ඉන්නවා නේද? ඉතින් අපි අද ෆයිනස් කෑල්ලක් බලන්න හදන්නේ. මේ ඉන්නේ මගේ පිස්සු ඩබල් වල දෙන්න. චූටි නංගි ලොකු නංගි. ලොක්ක සාමාන්‍ය වීඩියෝ වලට එන්නේ නැහැ. උන් අද ඇවිල්ලා ඉන්නවා. ඉතින් welcome to my YouTube channel. ඔයාලත් ආදරේ පිළිගන්නවා මගේ YouTube channel එකට. එතකොට අලුතින් ඇඩ් වුණා යටත් welcome to my YouTube channel. අනිත් යාළුවෝ හැමෝටම මම ආදරේනේ. මට like එකක් හරි comment එකක් දාන්න හරි support එකක් දෙන හැමෝටම මම මෙච්චරක් ආදරෙයි. ඉතින් කියන්න බැරුණානේ මේ කොහෙද යන්නේ කියලා. මේක තියෙන්නේ වත්තේගම උඩුගොඩ. යන්නේ නම් ෆයිනස් කැලේ කියලා හරි යන්න ඕනේ සෑහෙන. ෆයිනස් කැලේ වල පාරෙන් යන්නේ නැහැ. පාර වල නෑනේ. එහෙමද? යනවා. වත්තකලු යන්නේ. වත්තක. ඉතින් අම්මම්ම. ඉතින් වත්තක යන්නේ හිමිට. අරුණ දෙන වීඩියෝ. මෙතන තමයි වගාවෙන් දැක්කේ මෙතනද? නෑ පහුණා. ගෙදර ගාවින්දම්ම මේ වගේ පොඩි කන්දවල් තියෙනවා. ඉතින් ඇවිල්ලා හත්ති මට හරිම මහන්සි. අපි ඔක්කොම පයින් ආවේ. අයියා විතරයි බයික් එකේ ආවේ. ඉතින් හරිම මහන්සි. දැන් චූටි දුරක්වත් යන්න බෑ. හරිම මහන්සි. හරිලා පිස්සු. ඔය හිනාවටම ඔතන ගිහින් එනකම්ම ඔහොම තමයි හිනා වෙවි හිටියේ කට්ටියම. පේනවනේ මම ඔහොම තමයි එයාලා මගේ වීඩියෝ එකට සහභාගී කරගත්තේ. හොරෙන් තමයි ගත්තේ. මොකද එයාලා එන්නේ වීඩියෝ වලට හැංගෙනවා. මේ පාරේ තමයි අපි යන්නේ දැන් මෙහෙ. ලස්සන තේවත්තක් එහෙම තියෙනවා. ඉතින් අයියලයි මල්ලිලයි නංගිලයි ඔක්කොම එකතු කරගෙන මේ හොල්මන් ෆයිනස් කැලේ තමයි යන්න හදන්නේ. මම මේ හොල්මන් කතාව තව ටිකකින් කියන්නම් කොහොමද? අපි ගන්න එපා. අංකල් ඇන්ටිලා එතන තේදලු කඩනවා. කූඩැල්ල සොඳ හොඳ වෙලාවට කූඩැල්ල හිටියේ නෑ. අවුව මෙකන වැහලා අපිට හිටපු දවස් ටිකේම වැස්සා. එදා අපි හොඳ වෙලාවට පායවුවා. ඒ නිසා කූඩැල්ල නම් හිටියේ නැහැ. නුඹේ සඳේමා ඉවත එළුයේ. අරලාර වේගෙන් ගියාට ටිකක් ඈතට ගිහින් අපි යනවද කියලා බලාගෙන ඉන්නවා. මොකද මේකේ සම්මාන වෙලාවට එක සද්ද ඇහෙනවලු. හරිද? ඒ අපි යන කට්ටිය ඉන්නවනේ. ඒ වගේ කට්ටියක යන කෙනෙක් විදිහට කතා කරනවා නම කියලා. දැන් අපි හිතමුකෝ දැන් මගේ නම කියලා කතා කරනවලු. මෙහෙ ඉන්නේ එන්න කියලා. හරිද? එතකොට අපි යනවනේ පැත්තට. ඒ නිසා ඉතින් අපි දෙන්න මේ වීඩියෝ කර ගියත් ඒ දෙන්න මග තනි කරන්නේ නැහැ. අපි එනකම් මග බලාගෙන ඉන්නවා. අර නිකන් අභ්‍යාස කැලේ කම අර කෙල්ල කියපු හොල්ම කතා ටික මතක්.
මොන ඉතික පොයයි. යන්නේ රූස්ස ගණ කැලේ හොල්මන් පාරාදීසයකට මට වඩා උසයි වල් පැලබා कैसे तेरी खुद वैसी ना दो कुछ ना चाहो कैसे तेरी खुद वैसी किसी और दिखे ना पाओ कैसे तेरी खुद वैसी ඒ සත්‍යෙත් එක්ක ඒ කැලෑ මූඩ් එකත් එක්ක යනකොට ඇත්තට මේ හොල්මන් ෆීල් එක ඇත්තටම එනවා. හරිද? හැබැයි අපි ගෙයින් එනකන් ওই කතා මුකුම්ම දන්නේ නැහැ. හොල්මන් ඉන්නවා අරවයි මේවයි ওই කතා කිසි දෙයක් දන්නේ නැහැ. හයින් පසුළු ගොඩක්ම තියෙන එක. ඒනට අපි දන්නේ නැහැ. අපිට කිව්වෙත් නැහැ. ගෙදර ආවට පස්සේ ලොකු නැන්ද තමයි කිව්වේ. මෙහෙම තියෙනවා, මෙහෙම කතා කරනවා, එහෙම වෙච්ච අය ඉන්නවා කියලා කතාව කිව්වේ. එතකොට තමයි අපිත් දන්නේ. එතකන් අපි ඔය යනකොටවත් එහෙම කිසි දෙයක් දන්නේ නැහැ. මෙයාලා බය කර කර යන අදින් සාමාන්‍ය සත්‍යෙත් එක්ක සාමාන්‍ය හොල්මන් ඉන්නවා කතාව දන්නවා. හැබැයි මෙහෙම කෙනෙක් ඉන්නේ මේ වගේ කතාවක් කිසිම දෙයක් දන්නේ නැහැ. ඉතින් මෙයාලා ඉතින් අපේ බොරුවටත් එක බය ගන්නවා. ඉතින් ඔයාලටත් එහෙම අත්දැකීම් තියෙනවා නම්, එතකොට හොල්මන් දැකලා තියෙනවා නම්, එතකොට ඒ වගේ එක්ස්පීරියන්ස් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. මට නම් එහෙම ඒවා තියෙනවා. ඒ වුණාට මම ඒවා කියන්නේ නැහැ ඔයාලට. ඉතින් ඔයාලගෙත් එහෙම දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. දැන් අපි ඇවිල්ලා ඉන්නේ මේ මෙයාගේ ෂූට් එකක් කරන්න. ඉතින් මේකට එතකොට මට කියන්න බැරි වුණානේ ඒ කවුද කියලා. ඒ ඉන්නේ මගේ කසින්ස්ලා. අනිත් එන්න නම් දන්නානේ මගේ නංගිලා දෙන්නා. හිත කීරි කැයිලා මරිදුනා උපදන්නේ නේද මේවා මට යන්න බෑ මතක ඇරදා ඔය වාගේ දුර ඇත පියවා අරකින් බ්ලොග් එකට මාත්‍රා දැන් කොල්ලා වගේ නෝ පොඩ්ඩක් ඉන්නවා එනවා මේ වීඩියෝ අප්පෝ ඉන්නේ අප්පා මම කරේ නෑ ඕනේ හරි එනවා අයියා පුරනවා පේනවා දිව්වට දැන් පේනවා ඇතිනේ මම මේ vlog එක ගන්න කොච්චර කටක් කන්නද මෙයාලත් එක්ක හරිම අමාරුවෙන් තමයි මේ වීඩියෝස් ටිකක් ගත්තේ මේ අයියලයි මල්ලිත් එක්ක මොනවත් කරන්න බෑ hina වෙනවා හැම වෙලෙම hina වෙනවා අනම්මනම් කීකේ හරිම අමාරුවෙන් තමයි මේ vlog එකට යාළුවා ওই චූටි කැල් ටිකටත් ගත්තේ ඒ වගේම උතන වීඩියෝ අනම්මනම් කරේත් තමයි අපි ආවේ මේ වන්නේ මෙයාලගේ වන්නේට
මම ඒ තුන්දෙනාට ෆෝන් එක ගන්න හැම වෙලේම ඒ තුන්දෙනා හැසිරෙන්නේ ඔන්න ඔය විදිහට තමයි. මේ වීඩියෝ එක දාන්නෙත් හරිම අමාරුයි. මේ එපා එපා කියද්දි මේ තැන වීඩියෝ වලට වඩා ඇස් දෙකට මාරම ලස්සනයි. හරිද? ඒ මොදිවට මේ පට්ටම අවුව මම හොඳටම කළු වෙලා කරවලා ආවේ. ඒත් ඉතින් වීඩියෝ ටික ගත්තා. කොච්චර අවුව තිබ්බත් ඉඳලා මේ මෙතනින් ඔහම යනකොට මගේ කකුල කැපුණා. ඊට පස්සේ මාට ලේ ගොඩක් ආවා. ඊට පස්සේ මට වීඩියෝ කරගන්න අමතක වුණා. ඉතින් එනකොට පයින් ආවනේ. යනකොට මගේ කකුල කැපිලා හින්දා මේ අපි තුන්දෙනා බයික් එකේ ආවා. අනිත් තුන්දෙනා පයින් අනිත් පැත්තෙන් එන ගමන් තවත් පාරක් තියෙනවා යන්න ෂෝට් කට් එකක්. යාළුවා එකෙන් එන ගමන් ඉන්නේ චූරිනාංග ඉතින් පොඩි මන්තර බලයකින් ලේ නවත්තන මේකක් කරලා ඔය යන ගමන් දැන් තියෙන අපේ අම්මියා චූරිනාංගිට මන්තරයක් කියලා තියලා ලේ නවත්තන. ඉතින් එයාගේ මන්තර බලයෙන් මගේ කකුලේ ලේ ටික ඇත්තටම මේ ලේ යන එක නැවතුණා යා කියපු එකෙන්. ඊට පස්සේ හැම ගෙදර ආවා අපි. තමයි එදා දවසේ ලස්සන මතක ගොඩාක් එකතු කරගෙන අපි මෙතනින් ආවේ. මොකද මේ අය අපිට හම්බෙයිද මේ වගේ එකට ඉන්න පුළුවන් වෙයිද කියලා අපි ඇත්තටම දන්නේ නැහැ. මොකද කලින් අපි මෙතන එනකොට මේ අපේ අයියාගේ මල්ලි හිටියා. දැන් එයා රට නිසා එයාත් මේ සෙට් එකේ දැන් මෙතන නෑ. ඉතින් ඒ නිසා මේ සෙට් එකට අය අඩු වෙයිද එකතු වෙයිද තව කට්ටිය කියලා අපි ඇත්තටම දන්නේ නැහැ. ඉතින් ලස්සන මතක ගොඩාක් අරගෙන අපි මෙතනින් ආවා. මගේ කකුලත් කපාගෙන. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ ටිකක් අරගෙන vlog එකක් අරගෙන මම ආයෙමත් එනකන් ඔයාලා පරිස්සමට සතුටින් ඉන්න ඕනි. මතක ඇතුව like කරන්න, comment කරන්න. bye. වෙනදාතරම් මුවදෙන්නේ අදත් මට නුඹ මිසක්